ආයුබෝවන් දුවල පුතාලා සිත්තම් පාසල YouTube channel එකට අදත් ඔයාලාව ආදරෙන් පිළිගන්නවා. දුවල පුතාලා තවමත් සිත්තම් පාසල YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all click කරන්න. එතකොට මේ වගේ වීඩියෝ සිත්තම් පාසල channel එකට දානකොට දුවල පුතාලට දැනගන්න පුළුවන් වෙනවා. මේ චිත්‍රපාඩම් යාළුවන්ටත් share කරන්න, like කරන්න. දුවල පුතාලට අද මම කියලා දෙන්නේ මේ ළමා පොත් පිටකවරය පියවරෙන් පියවරට සරලව පාඨ කරන ක්‍රමයක්. මේ ළමා පොත් පිටකවරය අඳින විදිය කලින් වීඩියෝ එකක මම කියලා දීලා ඇති. දුවල පුතාලා ඒක බලපු නැති අය ඉන්නවා නම් පහලින් මම link එක දාන්නම්. දුවල පුතාලා මුලින් ඒ වීඩියෝ එක බලන්න. එතකොට දුවල පුතාලට උපරිම ලකුණු ගන්න පුළුවන් විදියට ළමා පොත් පිටකවරය කරන්න පුළුවන් වේවි. ඉතින් මේ ළමා පොත් පිටකවරය ලොකු පන්ති වල කරද්දී ඒ කියන්නේ 8 ශ්‍රේණියෙන් ඉහළ වගේ පන්ති වල කරද්දී මේ විදියට කරලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ මුහුණත විතරක් කරලා හරියන්නේ නැහැ. එතකොට ඉදිරිපස පිටුපස ඝනකම ඒ තුනම තියෙන්න ඕනේ. ඉතින් 6 ශ්‍රේණිය හා 7 ශ්‍රේණිය දුවල පුතාලට ප්‍රමාණවත් මේ මුහුණත විතරක් තියෙන ළමා පොත් පිටකවරය. ඉතින් දුවල පුතාලා අර මම කලින් කිව්ව වීඩියෝ එකේ විදිහට මේ ළමා පොත් පිටකවරය ඇඳලා අද මම කියලා දෙන විදිහට මේ වගේ ලස්සනට පාට තියෙන මේ වගේ ලස්සනට පාට කරලා බලන්නකෝ දුවල පුතාලට මුළු ලකුණු ප්‍රමාණයම ගන්න පුළුවන් වෙනවාම තමයි. මගේ පන්තිවල ළමයිනුත් මේ වගේ ළමා පොත් පිටකවර ඇඳලා මුළු ලකුණු ප්‍රමාණය අනිවාර්යෙන්ම ගන්නවා. හරි එහෙනම් යමු වීඩියෝ එකට. මුලින්ම මම උඩ ඉඳලා තමයි පාට කරගෙන ඉන්නේ. මේ වගේ ලානිල් පාට අරගෙන උඩට තද පාට වෙන විදියටත් පල්ලෙහාට ඒක ලා වෙන විදියටත් මේ වගේ ගන්නවා. ඉතින් අර අකුරු බේරලා එහෙම තමයි කරන්න ඕනේ. අකුරු කුරුල්ලෝ හා වගේ කන එහෙම බේරලා තමයි කරන්න ඕනේ. උඩ තදට ගාලා යටට වෙන්න අඩු වෙන්න ඕනේ. මෙන්න මේ වගේ. ඊට පස්සේ සුදු පාට අරගෙන අර ඒ ලානිල් පාට ගාපු පොඩි පැල්ලම් තියෙනවනේ ඒවා සුදු පාටෙන් කලවම් කරනවා. එතකොට ෆිනිෂින් එක ලස්සනට එනවා. අර මෙහෙම සුදු පාටින් කලවම් කරනවා. දැන් අකුරු රතු පාටින් පාට කරනවා. දැන් කුරුල්ලන්ට ලා තැඹිලි පාටක් තමයි මම ගන්නෙ. ඉතින් දුවල පුතාලට ඕන විදිහට ඒවා වෙනස් කරගන්න පුළුවන්. දුමුරු පාටින් මම පොඩි ෂේඩින් එකකුත් කරනවා. දැන් මම මේ පඳුරු වලට ලා කොළ පාට ගන්නවා. අර රූප ටික බේරලා තමයි මම මේ ලා කොළ පාට ගන්නෙ. උඩට යනකොට ටිකක් අඩු වුණාට කමන්නේත් නැහැ. මේ වගේ ලා කොළ පාට මේ පඳුරු වලට ගන්නවා. දැන් මම තද කොළ පාට යටට ගාලා උඩට ඒක පොඩ අඩු කරගෙන යනවා. ඒ කියන්නේ යට හරිය තදයි උඩට යනකොට එන්න ලායි. උඩට යනකොට ටික අඩු කරගෙන යනවා. ඉතින් මේකට මම පාවිච්චි කරේ ටිකක් තද කොළ පාටක්. දැන් මම ලා කොළ පාට අරගෙන ඒක පොඩ්ඩක් අර පැල්ලම් වගේ එහෙම තියෙන ඒවා උඩින් කලවම් කරලා ඒ ෆිනිෂින් එක ගන්නවා. දැන් මම යට හරියට ලා කොළ පාට ගාලා උඩට එන්න අඩු කරගෙන යනවා. උඩට ගොඩාක්ම අඩු වෙන්න ඕනේ.
දැන් ඒකෙත් අර සුදු පාට පොඩි පොඩි පැල්ලම් තියෙනවා නම් සුදු පාට අරගෙන ඒක පොඩ්ඩක් උඩින් ගාලා කලවම් කරලා ෆිනිෂින් එක ගන්නවා. දැන් හාවගේ කන ඇතුළ මේ වගේ රෝස පාට උඩට ගාලා පල්ලෙහාට අඩු කරනවා. ඊට පස්සේ මේ හාව ලානිල් පාටෙන් තමයි මම ෂේඩින් කරන්නේ. ඉතින් ඒ ලානිල් පාට මම ඔක්කොම ගන්න නැහැ. අර අඳුරු වැටෙන තැන් වගේ බලලා වටෙන් තමයි මේ මූණේ ගන්නෙ. මැද හරිය සුදු පාට තියෙන විදියට. බෙල්ලෙත් එක පැත්තක් මෙහෙම කරනවා. අත්වලත් සම්පූර්ණයෙන්ම ගාන්නේ නැහැ. එක අයිනක විතරයි ගාන්නේ. අර උඩින් හිරු එළිය එනකොට පල්ලෙහානේ අඳුරු ඒ වගේ බලලා මම අර එක පැත්තක් වගේ තමයි ලානිල් පාට ගාන්නේ. දැන් මම සුදු පාට අරගෙන පොඩ්ඩක් ඒවත් කලවම් කරනවා. අත් කකුල් ඒවත් සුදු පාට ගන්නවා. ඉතින් මූණේ දෙපැත්තේ මේ වගේ රෝස පාට පොඩ්ඩක් දාමු ලස්සනයි. එතකොට කටට රතු පාට මම ගන්නවා අර දත සුදු පාටින් තියෙන විදියට තියලා. නහයට තද දුමුරු ගෑවා. ඉතින් මේ ඇඳුමට කහ පාට තමයි මම ගාන්නේ. ඒක මම දුමුරු පාටින් මේ වගේ ෂේඩින් කරනවා. කලිසමට රතු පාට ගන්නවා. ඒකත් මම මේ වගේ තද පාටකින් ෂේඩින් කරනවා. මෙරුන් පාටෙන් උඩත් කමන්නේ නැහැ. මෙතනින් රතු පාට අපි ඉරක් දාමු. පඳුරුත් මේ වගේ පාට කරමු ටිකක් තද පාටකින්. පසුබිම මේ පාටට පෙනෙන විදියට ඊටත් ටිකක් තද පාටින් මම පඳුරු පාට කරනවා. දැන් මල් මේ වගේ රෝස පාට කරනවා. මලේ මැදට අපි රතු ගාමුකෝ. ලා තැඹිලි පාටක් තමයි මෙයාගේ ඇඟට ගාන්නේ. දුමුරු පාටින් ෂේඩින් කරනවා. මේ කැලිය වලටත් මම රෝස පාට ගන්නවා. දැන් ඉතින් අපි මේ ස්වභාවික පාටම ගන්න ඕනේ නැහැ. ළමයි ආසයි පාට චිත්‍රවලට. අපි මේ කැලටත් මම දම් පාට ගෑවා. ඒ දම් පාට තමයි එතන පසුබිමට ගෑවේ. දැන් මේවත් කහ පාට බෝඩ් වලින් පාට කරලා මේ කොටස රතු පාට ගන්නවා. මේකටත් ලා තැඹිලි පාටක් ගානවා. ඒකත් ඉතින් දුමුරු පාටින් ෂේඩින් කරනවා. දැන් මේ වගේ හෙවණලි පොඩ්ඩක් දාමු. ඒක ලස්සනයි එහෙම දානකොට. පඳුරු මේ වගේ ටිකක් තද පාටකින් පාට කරමු. හරි එහෙනම් දැන් ඔන්න ළමා පොත් පිට කවරය පාට කරලා ඉවරයි. ඉතින් බලන්නකෝ ලස්සන පාට වලින් තමයි අද මම මේ ළමා පොත් පිට කවරය පාට කරේ. ඉතින් ඔය ළමා පොත් පිට කවරේ මමත් ඇත්තටම අඳින කෙනෙක්නේ. අවුරුද්දට ළමා පොත් පිට කවර 50ක් 75ක් විතර මමත් අඳින කෙනෙක්. ඒ වගේම ළමා පත්තර වලටත් මම චිත්‍ර අඳින කෙනෙක්. ඉතින් ළමයි ආසයි පාට චිත්‍ර වලට කාටුන් වලට ආසයි. ඉතින් අපි ඒ විදිහට තමයි ළමා පොත් පිට කවර අඳින්නේ. එතකොට ළමයි ආසාවෙන් ඒව ගන්නවා. දුවල පුතාලත් මේ වගේ ලස්සනට ළමා පොත් පිට කවරයක් ඇඳලා මේ වගේ පාට කරලා පුරුදු වෙන්නකෝ. මම හිතනවා මේ පාඩම ගැන දුවල පුතාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හොඳයි එහෙනම් දුවල පුතාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.